අයිබුවන් අද අපි කතා කරමුද මීගමුව අර තාදුව පැත්තෙන් වාර්තා වුණු සිදුවීමක් ගැන. ඔව් කියමු බලන්න. මේකෙදි දෙන්නෙක් අතරේ ඇති වුණු පොඩි ආරවුලක් අන්තිමේදී කියන්නේ ගිනියවියක් පාදිච්චි කරන තැනටම දුරදිග ගිහිල්ලා. බරපතල කාරණයක් වගේ. ඉතින් අපි බලමු කොහොමද මේ WhatsApp කතාවක් මෙච්චර දුර ගියේ කියලා. ඒක තමයි. ඇතර මේකෙන් පේන්නේ අර WhatsApp වගේ දෙකේ සාමාන්‍ය කතාවක් වුණත් සමහර වෙලාවට කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියන එක. පොලිසියත් කියන්නේ මේකට මුල WhatsApp එකේ කතාවක් කියලානේ. පුදුමයි නේද? එදිනෙදා දෙයක් මෙහෙම වෙන්න පුළුවන් එක. ඉතින් වෙලා තියන්නේ මෙහෙමයිලු. සැකකාරයා අනිත් කෙනාගේ ගෙදරට ගිහිල්ලා. ගෙදරටම. ඔව් ගෙදර ගාවටම සමහර විට කතා කරගන්න වෙන්නේ නැති. හැබැයි එතනදී පොලිස් වාර්තා කියන විදියට නම් වෙඩි තැබීමක් වගේ දෙයක් වෙලාලු. වෙඩි තැබීමක්. ඒ කියන්නේ තත්ත්වය හොඳටම දරුණු වෙලා එතන. අනිවාර්යෙන්ම. ඔව් ගිනියවියත් එක්ක පොරබැදීමකුත් වෙලා තියෙනව නේද? ඔව් බැදීමකුත් වෙලා ඒ වගේම වැදගත්ම දේ තමයි අර තර්ජනයට ලක්වුණු කෙනාගේ පුතා. එරා මේ ඔක්කොම ෆෝන් එකෙන් වීඩියෝ කරලා. එහෙමද? ඒක නා ලොකු සාක්ෂියක් වෙන්නේ නැති. ඔව් නේද? මොකද කියන විදියට ඒ වීඩියෝ එකේ ඇහෙනවලු පිස්ටල් එකක් අරන් ඇවිල්ලා පත්තු කරනවා වගේ කතා. ඒ කියන්නේ පැහැදිලිවම ගිනියවියක් ගැන වෙඩි තියෙන එකක් ගැන කියවෙනවා. හරියටම. ඒ වගේම උදාවිල්ලන මත ඇහෙනවලු නේද? අර පොලිස පොඩ්ඩක් කතා කර වගේ. ඔව් ඒකත් ඇහෙනවලු. ඒකෙන් පේවා නේද ඒ වෙලාවේ තිබ්බ තිගික්ස්ම. අනිවාර්යෙන්ම මේ බරපතලකම. ඒ කියන්නේ ඔය වගේ වීඩියෝ සාක්ෂි හරිම වැදගත් නඩුවකදී. දැන් සැකකරු අත්අඩංගුවට තරන් නේද? ඔව් පොලිසිය අත්අඩංගුවට අරගෙන තිනදා. ඒත් හිතන්න තියෙන දේ තමයි මේ WhatsApp එකේ පටන් ගත්ත දෙයක් කොහොමද මෙච්චර ඉක්මනට භෞතික ගැටුමක් වෙලා ගිනියවියක් එළියට එන තැනටම යන්නේ. ඒ කියන්නේ අර ඔන්ලයින් ලෝකයේ ඇත්ත ලෝකයේ අතර ગેප් එක නැති වෙලාද? ඒක හොඳ ප්‍රශ්නයක්. මෙහෙම දෙයක් තියෙනවා. අර තිරයක් පිටිපස්සේ ඉඳන් කතා කරද්දී මිනිසුන්ට සමහර වෙලාවට හැංගීම් පාලනය අඩුයි වඩේ. ඒ කියන්නේ මුහුණද කියන්න බැරි දේවල්. ඔව් කියන්න බැරි දේවල් නැත්නම් නොකියන දේවල් ලේසෙන් ටයිප් වෙනවා. එතකොට ඒ වචනවල සැර වෙඩි පස්සේ අත්තට මුණ ගැහුණාම ඒ තරහ පිට වෙන්න පුළුවන්. අර ඔන්ලයින් ඩිස්ඉන්හිබිෂන් ඉෆෙක්ට් එක කියන්නේ ඕකට වෙන්නේ නැති. ඒ කියන්නේ අර අන්තර්ජාලයේදී එන නිර්භීතකම ඇත්ත ජීවිතයේදී භයානක ප්‍රතිඵල ගෙන. හරියටම දුරස්ථකම නිසා එන ඒ එඩිතරකම. ඒක ඇත්ත. ඒත් එක්කම හිතන්න ඕන මේක WhatsApp එකේම වැරද්දක්ද? එහෙම නැත්නම් මේ දෙන්න අතර වෙන ප්‍රශ්න වගේක් තිබිලා මේක අර අන්තිම පිදුරු ගහ වගේ වුණාද? මොකද යාළුවා අතරත් මේ වගේ දේවල් වෙනවා කියන්නේ ප්‍රශ්න ඊට වඩා ගැඹුරුයි වගේ නේද? අනිවාර්යෙන්ම තාක්ෂණය කියන්නේ ඉතින් මෙවලමක් විතරයිනේ. ඔව්. මධ්‍යයේදී තවත් දරුණු වෙලා. උත්සන්න වෙලා. ඔව් උත්සන්න වෙලා අන්තිමේදී අත්ත ලෝකෙදී පුපුරලා ගිහින් වගේ. ඒ නිසා කේන්තිය පාලනය අනිත් කෙනාද ගරු කිරීම ඒ දේවල් ඔන්ලයින් වල තෝන. ඉතින් සාරාංශයක් විදිහට ගත්තම මේ සිද්ධියෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ ඩිජිටල් කතාබහවලදී අපි කොච්චර වගකීමෙන් ඉන්න ඕනද කියලා. ඔව්. වචනවලට පුළුවන් ඇත්තටම ලොකු බලපෑමක් කරන්න විශේෂයෙන්ම ඒවා ක්‍රියාවක් බවට පත් වෙද්දී. ඇත්තම අවසාන වශයෙන් මට හිතෙන්නේ අන්තර්ජාලයේ ඇතිවෙන තරහක් කේන්තියක් කොහොමද මිනිස්සෙක්ව මෙච්චර දරුණු සමහර වෙලට ජීවිතයට හානි වෙන ක්‍රියාවකට පොළඹවන්නේ කියන එක අපි අපේ ඩිජිටල් හැසිරීම් ගැන වගේම ගැටුම් විසඳ ගන්න ක්‍රම ගැන තායි හිතන්න ඕන වගේ. ඒක ඇත්ත. ඒ ගැන හිතන දෙයක් ඉතුරු කරලා අදත් අපි නවතිමු. සුබ දවසක්. නැවතත් වීඩියෝවත් රැගෙන එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.